කාලෙකට පස්සේ අද පොඩ්ඩක් කතා කරන්න හිතුවා මේ කොන්ෆිඩන්ස් ගැන. මොකද කොන්ෆිඩන්ස් කියන අපි හැමෝටම කියන ජීවිතේ හැම අවස්ථාවකදීම එක එක මට්ටමින් අවශ්‍ය වෙනවා. බිස්නස් එකක් කරන්න ගියත් නැත්නම් ඔයාගේ යාළුවන් එක්ක ඩීල් කරන්න ගියත් සමාජයේ මොන තැනකට ගියත් කොන්ෆිඩන්ස් කියන දේ ඔයා ගාව අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඒක හරි විදියට පාවිච්චි කරන්න ඕනේ. ඒත් සීන් එක මේකයි. හුඟක් අය කොන්ෆිඩන්ස් හදාගන්නවා කියලා ඒක අර බාහිරෙන් හදාගන්න හදනවා. ඒක නිකන් අර අමුතුවෙන් එළියෙන් ගෙනල්ලා නිකන් මෙහෙම ප්ලග් කරගන්න හදනවා පර්සනැලිටි එක ඇතුළට. ඒත් ඒක එහෙම හැදෙන දෙයක් නෙමෙයි. ඒ විදිහට බලෙන් කොන්ෆිඩන්ස් එක ගොඩනගා ගන්න මාත් try කරලා තිනවා. උර කියන්න ඕනේ මාත් try කරලා තිනවා. හැබැයි ඒක එහෙම හරියන්නේ නැහැ. ඒක ෆේල් වෙනවා. මොකද අර එහෙම ඔයා පිටින් ගෙනල්ලා කොන්ෆිඩන්ස් එකක් ඇතුළට බස්සන්න හැදුවම වෙන්නේ ඒක දිරවන්න නැහැ. ඒක සෙට් වෙන්නේ නැහැ. ඒක රිජෙක්ට් කරනවා. ඔයාගේ ඇඟෙන් මනසෙන්. මොකද කොන්ෆිඩන්ස් කියන එක ඇතුළාන්තේ ඉඳන් එළියට එන්න ඕන දෙයක්. ඒක අර උදේ පාන්දර ඇරිච්ච ගමන් කණ්ණාඩියක් ඉස්සරහා බලාගෙන මම තමයි වැඩ මම තමයි රජා කියලා එහෙම හිටියටවත් නැතුව අර අපි බාහිර ලෝකෙට යම්කිසි ස්වරූපයක් මවාපාන යම්කිසි මට්ටමක ඔයා ඉන්නවා කියලා පෙන්වන්න ඒගොල්ලන්ගේ වැලිඩේෂන් එකක් අරගන්න නිකන් බොරුවට ෂෝ එකක් දැම්ම පළියටවත් එන එකක් නෙවෙයි. පිහිටන එකක් නෙමෙයි. මං තේරුම් ගන්න තියෙන විදිහට කොන්ෆිඩන්ස් කියන එක අපි පිහිටවා ගන්නේ නැත්තම් කොන්ෆිඩන්ස් කියන එක අපි තුලින් ගොඩනගා ගන්නේ කවුරුත් අපි දිහා බලන්නේ නැති වෙලාවට. කිසිම කෙනෙක්ගේ ඇටෙන්ෂන් එක Tamanට නොලැබෙන අවස්ථාවක. බාහිරින් කිසිම වැලිඩේෂන් එකක් නොලැබෙන අවස්ථාවක වුණත් ඔයා කළ යුතු දේ කර යුතු විදියට ඒ නිසි පරිදි ඒ වැඩේ කරනවා නම් අන්න ඒක තමයි ඇත්ත කොන්ෆිඩන්ස් එක කියන්නේ. මොකද එතනින් අපිට ප්‍රූව් වෙන්නේ වා එළියෙන් යම් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි ඒ කරන දේ කරන්නේ ඒක ගැන වා තියෙන විශ්වාසය නිසා, කොන්ෆිඩන්ස් එක නිසා. ඒතකොට ඇත්තටම මම දකින විදිහට මේ කොන්ෆිඩන්ස් කියන එක තමන්ටම කරගන්න සෙල්ෆ් රෙස්පෙක්ට් එකක් වගේ දෙයක්. තමන් ගැනම තියෙන විශ්වාසය. එතකොට මේ කට්ටිය අර මං කලින් කිව්ව විදිහටම අර එළියට බහිනකොට නිකන් මාස්ක් එකක් දාගන්නවා වගේ ෆේක් කොන්ෆිඩන්ස් එකක් මූණට දාගෙන ගියාම වෙන්නේ ඒක ෂෝ එක අර අපි බලාපොරොත්තු නොවන දේවල් නොවන තරමට ෂෝ එක පවත්වාගෙන යන්න පුළුවන්. හැබැයි බලාපොරොත්තු වෙන්නේ නැති දෙයක් සිදු වෙච්ච තැන ඒ ස්වරූපය කඩා වැටෙනවා. මොකද ඔයා දැන් බලාපොරොත්තු වෙච්ච නැති දෙයක් කියනවා ඇන්ටිසිපේට් කරේ නැහැ කියන එකනේ. එහෙම දෙයකට ඔයා ලෑස්ති වුණේ නැහැ කියන එකනේ. ඒතොර ඒ ලෑස්ති වෙච්ච නැති දෙයක් සිද්ධ වුණ තැනත් ඔයාට යම්කිසි රංගපෑම ඒ විදිහටම කරගෙන යන්න බැරි නම් එතන අර ගැප්ස් මතුවෙනවා නම් ඒකේ අඩුපාඩු එළියට පේන්න ගන්නවා නම් Tamanටම නිකන් ඇන්ක්ෂස් වෙලා නිකන් අර දරා ගන්න බැරි ස්වභාවයකට එනවා නම් ඒ කියන්නේ එතන තියෙන්නේ කොන්ෆිඩන්ස් නෙමෙයි. එතන තියෙන්නේ ඔයා යම්කිසි විදිහකට කෝපින් මෙකැනිසම් එකක්. ඒ කියන්නේ ඔයා එතන පොඩි අර බාහිර පරිසරයට පේන්න නැත්තම් තමන්වම රවට්ටව ගන්න කරන යම්කිසි රංගපෑමක්. මේක ඔයාට හොඳටම නිකන් ඩොට්ස් ටික කනෙක්ට් කරන්න පුළුවන්. පොඩ්ඩක් කල්පනා කරලා බලුවොත් ඒ දවස්වල ඔයා ඉගෙනීම් කටයුතු කරන කාලෙක ඉස්කෝලේ හරි කොලෙජ් එකේ හරි කොහේ හරි අර හැමෝම අර හැමෝටම පේන්න මාර කොන්ෆිඩන්ට් මාර නිකන් වැඩ වගේ හිටපු චරිතයක් ඔයාගේ ඔළුවට එන වැදිනේ මම මෙම කියද්දි. එතකොට ඒ වැඩ කියන චරිතයට මොන හරි එක්ක එක්සෑම් එකක් ෆේල් වුණාම නැත්තම් මොකක් හරි යම් කිසි විදිහකට රිජෙක්ෂන් එකකට මුහුණ පාන්න සිදු වුණාම නැත්තම් අර එයාට එයාගේ රඟපෑම බාහිරයට පෙන්වන්න අවශ්‍ය කරන ඒ ස්වභාවය නැත්තම් ඒ වාතාවරණය නැති අවස්ථාවකදී හැසිරෙන විදිය ඔයා දැකලා තියෙනවද? මම එහෙම දැකලා තියෙනවා. මගේ ඉස්කෝලේ යන කාලේ එහෙම හිටපු චරිත එක්ක එහෙම අර කාටවත් වටපිටාවේ එයාගේ ඒ ඩ්‍රාමා එක බලන්න කවුරුත් නැති අවස්ථාවලදී එයා කතා බහ කරාම වෙනම චරිතයක් ඉන්නේ. එහෙම කතා බහ කරාම තමයි තේරෙන්නේ එළියට පෙන්වන චරිතය සහ ඇතුළාන්තයේ සැබෑවටම තියෙන චරිතේ සහ ඒ චරිත දෙක අතර තියෙන කොන්ෆිඩන්ස් එකේ ગેප් එක ලොකු වෙනසක් තියෙනවා. ඒකේ මම මේ කියන්නේ නැහැ එහෙම අර එක එක විදිහවලට හැසිරෙන මිනිස්සු ඔක්කොලාම වැරදි කියලා. ඒක තමන් කරගන්න ඩිස්රෙස්පෙක්ට් එකක්. මොකද තමන්ගේ සැබෑ ස්වරූපය එළියට පෙන්වන්නේ නැහැ කියන්නේ
තමන්ගේ සැබෑ ස්වරූපයට තමන් රෙස්පෙක්ට් කරන්නේ නැහැ කියන එක. ඒ කියන්නේ තමන්ගේ සැබෑ ස්වරූපයට ගැන තමන්ට කොන්ෆිඩන්ස් මදි කියන එක. ඉතින් තමන්ට තමන්වම පිළිගන්න බැරි නම් තමන්ට තමන්ගේම හැසිරීම කතාබහ සියලුම දේවල් දරා ගන්න බෑ කියන්නේ බාහිර මිනිස්සු කිසිසේත්ම ඒක පිළිගන්නේ නැහැ. මොකද ඒකේ තියෙන තව ලොකු ප්‍රශ්නයක් තමයි එහෙම අපි එළියට යම්කිසි විදිහකට රඟපෑමක් කරනකොට මොනවා වුණත් තමන් දන්නවා තමන් මොකද කරන්න කියලා. ඒක කාටවත් හංගන්න බෑ. කවුරු පිළිගත්තත් කවුරු රැවටුණත් තමන්ගේ රඟපෑමට තමන්ව රවට්ට ගන්න බෑ. මෙහෙමයි. ඕකේ තව එක පැත්තක් තියෙනවා. ඒ කියන්නේ අර මම හොඳින්ම විශ්වාස කරන දෙයක් තමයි අපි මොකක් හරි බොරුවක් ඕන තරම් ඒ කියන්නේ යම්කිසි වාර ගාණක් එක දිගට ඒ බොරුව එක දිගටම නොකඩවා බාහිරයටත් තමන්ටත් ඒ බොරුව ඇත්තක් විදියට පෙන්වන තරමට පොඩි chance එකක් තියෙනවා තමන්වත් ඒ බොරුවේ වික්ටිම් කෙනෙක් බවට පත් වෙන්න. ඒ කියන්නේ එක අවස්ථාවකින් එහාට තමන් පවා තමන්ගේ බොරුව පිළිගන්නවා. ඒක ලොකු ප්‍රශ්නයක්. මොකද අර මම කලින් කිව්වා වගේම ඒ බොරුව ඔක්කොම මුළු මවාගෙන තියෙන බොරු කොන්ෆිඩන්ස් එක, බොරු කැරක්ටර් එක, බොරු සෙල්ෆ් ඉමේජ් එකට යම් කිසි විදියකින් අර එක්ස්ටර්නල් එන්වයරන්මන්ට් එකකින් මොකක් හරි ඉම්පැක්ට් එකක් ආවම, මොන හරි බලපෑමක් ආවම ඔක්කොම නිකන් කඩා වැටෙනවා වගේ ෆීලිං එකක් එනවා. එහෙම වුණාම තමන්ට තමන් කියන්නේ කවුද? තමන්ගේ ඩෙන්ටිටි එක මොකක්ද? මම මොන වගේ දේවල් වලටද ඇත්තටම නැගී සිටින්නේ? මොකද්ද මගේ වැලියු සිස්ටම් එක? මම මොනවද ජීවිතේ ඇත්තටම වැලියු එකක් දෙන දේවල් මම කාටද ඇත්තටම රෙස්පෙක්ට් කරන්නේ? මට රෙස්පෙක්ට් කරන්නේ ඇත්තටම කවුද? මට විශ්වාස කරන්න පුළුවන් කාවද? මාව විශ්වාස කරන්නේ කවුද? කියන ඔය කිසිම දෙයකට උත්තරයක් තමන් ගාව නැති වෙනවා. ওই දේවල් වලට උත්තර නැති වෙනකොට අපි මනුස්සයන් විදියට අපි හැදලා තියෙන්නේ අපි කලෙක්ටිව් ක්‍රීචර්ස්ලා. අපේ මේ ස්පීසීස් එක අපි කවදාකවත් අර තනිකඩ විදියට තනියෙන් කොන් වෙලා හැදෙන වැඩෙන වර්ධනය වෙන දියුණු වෙන කොටාසයක් නෙමෙයි. අපි සෝෂල් ඇනිමල්ස්ලා. අපි අනිත් මිනිස්සු එක ගනුදෙනු කරලා විශ්වාසය මත රිස්ක් එකක් අරගෙන ඉදිරියට යන කොටාසයක්. අපි කරන කියන ගන්න හැම තීරණයක්ම ගන්න එක පිටපස්සේ යම්කිසි රිස්ක් එකක් තියෙනවා. මොකද අපි හැම වෙලෙම කවුරු හරි මිනිහෙක්ගේ වචනයක් හරි, එයාගේ කැරක්ටර් එක හරි, එයා කියපු දෙයක් හරි, කරපු දෙයක් හරි, පෙන්නපු දෙයක් හරි, වෙන කවුරු හරි කෙනෙක් එයාගෙන කියපු දෙයක් හරි, මේ මොකක් හරි අදහසක් මත යම්කිසි විශ්වාසයක් තියලා ඒක මත රිස්ක් එකක් අරගෙන තමයි කරන දෙයක් කරන්නේ. ඉතින් එතකොට අර ෆේක් කොන්ෆිඩන්ස් එකක්, ෆේක් කැරක්ටර් එකක් එළියටම අවපාගෙන ඉන්නකොට ඒකට හානියක් වුණාම ඔය ප්‍රශ්න එකකටවත් උත්තරයක් නැති වෙනවා. ඔය ප්‍රශ්න එකකටවත් උත්තරයක් නැති වෙන තැන තමන්ට අර හෙල්ප්ලස් වගේ ෆීලිං එකක් එනවා. ඒ කියන්නේ තමන්ට හිතා ගන්න බෑ තමන් මොකද්ද දැන් කරන්න කියලා. මොකද අර එකම ප්‍රශ්නයකටවත් උත්තරයක් නැති වෙන නිසා. හැබැයි තමන් තේරුම් ගන්න ඕන දේ තමයි ඒක වෙන කවුරුවත්ව අපිට කරපු දෙයක් නෙමෙයි. ඒ වගේ අවස්ථාවකට ඔයාට මොනාරි හේතුවකට මුණ පාන්න සිදු වෙලා තියෙනවා නම් හරි සිදු වෙන්න මුණ පාන්න සිදු වුණොත් ඔයාට කියන්න තියෙන්නේ ඒක තමන්ගෙම වරදක් බව මුලින්ම තේරුම් ගන්න. කොන්ෆිඩන්ස් කියන එක තමන් ඇතුළාන්තයෙන් වර්ධනය කරගන්න ඕන දෙයක් බව තේරුම් ගන්න. දැන් මටත් මතකයි මගේ ජීවිතේ යම්කිසි කාලයක් තිබ්බා. මම ස්පෙસિෆික් ඩීටේල්ස් කියන්නේ නැහැ. ඒත් මම හිතනවා මේක හැම මිනිස්සයාටම අර දැන් අපි සමාජෙත් එක්ක ගනුදෙනු කරන්න පටන් ගන්න එක එක අදියර තියෙනවා අපේ ජීවිතේ. මුලින්ම ගෙදරින් එළියට ගිහලා ඉස්කෝලේ යන පටන් ගන්න කාලේ. ඊට පස්සේ ඔහොම ඉස්කෝලේ ඇතුළත ඉස්කෝලේ යන කාලවකවානු තුල අපිට සමාජය ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්න ලැබෙනවා. ඊට පස්සේ තව මයිල්ස්ටෝන් එකක් තමයි ඉස්කෝලෙන් උත් එළියට ගිහිල්ලා දැන් තව ලේයර් එකක් අපි ගලවලා අර පාරට බැහැලා මේ කොලේජ් යනවා, යුනිවර්සිටි යනවා, නැත්නම් රස්සාවකට යනවා. අන්න ඒ මට්ටමින් අපිට සමාජය ආශ්‍රය කරන්න ලැබෙනවා. ඊට පස්සේ එතනින් එහාට ගිහිල්ලා අර අපි ඇත්තරම ෆුල් ටයිම් රස්සාවක් හරි බිස්නස් එකක් හරි මොකක් හරි කරන්න පටන් ගත්තාම සමහර විට අපි මේ ආශ්‍රය කරන මේ වටය එන්න එක්ස්පෑන්ඩ් වෙනවා. ඔහොම එක්ස්පෑන්ඩ් වෙන හැම අවස්ථාවකදීම මාර නිකන් ඩිස්කම්ෆර්ට් එකක් තියෙනවා. මට හොඳට මතකයි යම්කිසි අවස්ථාවක මටත් ඒ ඩිස්කම්ෆර්ට් එකම ගොඩක් දුරට දැනිච්ච අවස්ථාවක්. ඒ කියන්නේ අර හොඳම උදාහරණ තමයි අපි දැන් ඉස්කෝලේ ඔක්කොම ඉවර කරලා ඊට පස්සේ ඩිග්‍රී යනවා මම ඒ හයර් එඩියුකේෂන් යුනිවර්සිටි ගියා නම් ඒ ඔක්කොම ඉවර කරලා දැන් පළවෙනි රස්සාවකට ගියාම මම පළවෙනි රස්සාවට ගිය තැන ඒ ඔෆිස් එකේ මිනිස්සු
ඒ කතා බහ කරන විදිය, ගනුදෙනු කරන විදිය, ඒ මිනිස්සු එකිනෙකා අතර තියෙන ඒ කෙමිස්ට්‍රි එක, ඒ කියන්නේ එකිනෙකාට සලකන විදිය, එකිනෙකා අනිත් අය ගැන තියෙන ඒ ආකල්ප, ඒගොල්ලන් නැති තැන්වල මොනවද කියන්නේ හොඳ නරක, ඒ විදිහේ ගොඩාක් අමුතු දේවල් වලට අපිට මේ මූණ පාන්න සිද්ධ වෙනවා. ඒත් එක්කම තමයි අර අපිත් නැචරලි පෙළඹෙනවා අපි ඉන්න එන්වයරන්මන්ට් එකට හැඩ ගැහිලා අපේ හැසිරීම රටාව යම්කිසි විදිහකට පොඩ වෙනස් කරගන්න. ඒක නැචරල් දෙයක්. ඒකේ ප්‍රශ්නේ තියෙන්නේ ඒකේ යම්කිසි ලිමිට් එකක් තියෙනවා. ඒ අපේ ඒ ඇඩැප්ටබිලිටි එකේ, අපේ ඒ ෆ්ලෙක්සිබිලිටි එකේ අපි ඒක අර අනවශ්‍ය මට්ටමකින් එහාට අපේ සැබෑ ස්වරූපය වෙනස් කරගන්න ගියොත් අර කලින් කිව්ව ප්‍රශ්නෙටම ආයෙ එනවා. ඒ කියන්නේ අපි එතකොට ෆේක් පර්සෝනා එකක් නැත්නම් ෆේක් කොන්ෆිඩන්ස් එකක් තමයි හදාගන්න හදන්නේ. එතකොට දැන් මාත් ওই විදිහට එක ඔය ජීවන අත්දැකීම් හරහා එක වෙනස්කම් වලට භාජනය වෙවි ගිහිල්ලා එක අවස්ථාවක් ආවා මට මගේ ජීවිතේ මං හිතන්නේ අර කොන්ෆිඩන්ස් එක අඩු මට්ටමකට තිබ්බ අවස්ථාවක්. මං හිතන්නේ මට වයස අවුරුදු 23ක් 4ක් වගේ වෙලා තියෙනවා. මම මේ කියන්නේ එහෙම යාළුවෝ අතහැරලා එහෙම මුකුත් ඉන්නේ නෙමෙයි. කොහොම සාමාන්‍ය විදිහට බාහිර පරිසරයට බාහිර මිනිසුන්ට සාමාන්‍ය විදිහට ඔක්කොම පේන්න තිබ්බා. ඒතර මම ඇතුලෙන් දන්නවා අර මම කවුද මොකද්ද මේ ඒ කියන්නේ මගේ වැලියු සිස්ටම් එක මොකද්ද මොන වගේ දේවල් වලද මම නැගී සිටින්නේ. අනිත් මිනිස්සු මං ගැන මොනවද හිතාගෙන ඉන්නේ. මං ගැන මොනවද හිතන්නේ. මගේ ස්ට්‍රෙන්ත්ස් මොනවද මගේ වීක්නසස් මොනවද. ඔය වගේ ගොඩක් ප්‍රශ්න වට තිබ්බා. එතකොට ඕක ඔය ගැටේ පොඩ්ඩ හරි ලිහෙන්න ගත්තේ අර අනිත් මිනිස්සුන්ගේ ඔපීනියන්ස් වලට දෙන වැලියු එක අඩු කරන්න පටන් ගත්තම. ඒ කියන්නේ ඒක අර කවුරුත් ඇවිල්ලා ඔයාට කියලා දුන්නාට දැන් මම මෙහෙම කිව්වම වුණත් ඔයාට මේ කියන පොයින්ට් එක 100%ක්ම තේරෙන්නේ නැහැ. මොකද මටවත් තේරුන්නේ නැහැ. ඒක තේරෙන්න නම් අර ඒ සිටුේෂන් එකට මූණ දෙන්න වෙනවා. සිටුේෂන් එකට මූණ දුන්නාම ඒක තේරුම් ගන්න අවස්ථාවක් ලැබෙනවා. හැබැයි ප්‍රශ්න දෙන්නේ සමහර මිනිස්සු එහෙම මූණ දුන්නා, ඒ කියන්නේ එහෙම මූණ දීලා ඒ අවස්ථාව ආවම වුණත් ඒක තේරුම් ගන්නේ නැහැ. ඒක නේද කියනවනේ අපිට මේ විශ්වය විසින් නැත්නම් සබාධර්මයේ විසින් නැත්නම් දෙවියන් විශ්වාස කරන කෙනෙක් නම් ඔයා හිතනවා ඇති දෙවියන් වහන්සේ විසින් කියලා. හරි කොහොම හරි මොකක් හරි බාහිර බලවේගයක් විසින් අපේ ජීවිතයේ එක ඒ කියන්නේ චැලෙන්ජස් නැත්නම් එක wake up calls එක පණිවිඩ දෙනවා කියලා. මෙටෆොරිකලි හරි මේක අත්‍තරම් පණිවිඩයක් කියන එකක් ගැන නෙවෙයි කියන්නේ ඒත් මං කියන දේ තේරෙනවා ඇති කියලා මං හිතනවා. ඉතින් ඒ දෙන පණිවිඩය හරි විදියට අරගෙන ඒකෙන් ගත යුතු දේ අරගෙන වෙනස් විය යුතු දේවල් වෙනස් කරගෙන හරි ඩිසිෂන් එක අරගෙන කොහොමද නැවිගේට් කරන්නේ කියන එක මත තමයි ගොඩක් දේවල් අපේ ඒ කියන්නේ අපි යන පාත් එක ඩිෆයින් වෙන්නේ බේසිකලි. ඉතින් තමන්ගේ පෞරුෂය, තමන්ගේ කොන්ෆිඩන්ස් එක, තමන්ගේ කැරක්ටර් එක ගැන උනත් අපි අපේ කැරක්ටර් එක කොහොමද ෂේප් කරන්න කියන එක නැත්නම් අපේ කැරක්ටර් එක ඕවර් ටයිම් කාලාන්තරයක් තිස්සේ කොහොමද ෂේප් වෙන්නේ කියන එක පවා තීරණය වෙන්නේ ඒ හැම මොහොතකම, ඒ හැම මයිල්ස්ටෝන් එකම, මේ හැම හැරවුම් ලක්ෂයකටම අපි මුණ පාන්න සිද්ධ වුණ අවස්ථාවල් වල අපි ගන්න තීරණ මත. දැන් මට මගේ කොන්ෆිඩන්ස් එක අඩුයි කියලා ඒ දැනෙච්ච අවස්ථාවල් වල මං කරේ ඇත්තරම මං ගැන හොඳට අධ්‍යයනයක් කරන්න ගත්තා. හිතන්න ගත්තා. නිතරම හිතන්න ගත්තා. මං කියන්නේ මගේ ජර්නල්ස් වල පවා ලියන්න ගත්තා. මං ගොඩක් එක්ස්ප්ලෝර් කරන්න ගත්තා. එක සයිකොලොජි ගැන කියවන්න ගත්තා. වීඩියෝස් බලන්න ගත්තා. ඊට පස්සේ බුද්ධ ධර්මය ගැන අධ්‍යයනය කරන්න ගත්තා. මොකද බුද්ධ ධර්මයේ පවා තියෙන්නේ අපේ මේ මනසේ ක්‍රියාකාරීත්වය ගැන. අත්‍තරම ඉතින් මොඩර්න් සයිකොලොජි සහ ඒ සයන්සස් පැත්තෙන් තියෙන දේවල් වලට හා සමාන වෙන කෝණයකින් අධ්‍යයනය කරපු දෙයක්. හා සමාන කිව්වට සමහර පැතිවලින් ඊට වඩා සෑහෙන දුරකට අධ්‍යයනයක් කරලා අපිට ඉදිරිපත් කරලා තියෙන යම්කිසි ඊ타ත්ම දුර්ලභ ගණේ දැනුම් සම්භාරයක් තමයි බුද්ධ ධර්මයේ තුලක් තියෙන්නේ. ඉතින් ඒ දේවල් මම තනියෙන් අධ්‍යයනය කරන්න පටන් ගත්තම තමයි අර මට මගේ නැති වෙච්ච කොන්ෆිඩන්ස් එකයි ගොඩනගා ගන්න ලැබුණේ. මොකද ඒ දේවල් හරහා මම තේරුම් ගන්න පටන් ගත්තා මගේ හිත ක්‍රියාකාරීත්වය වෙන ආකාරය. මම මොන වගේ දේවල් වලටද සැලෙන්නේ? මම මොන වගේ බලාපොරොත්තුද එක මිනිසුන්ගෙන්, බාහිරෙන්, මගෙන්ම පවා, අම්මලා තාත්තගෙන්, යාළුවන්ගෙන්, ඔෆිස් එකේ ඉන්න කට්ටියකින්
නැත්තම් අපේ ක්ලයන්ට් කෙනෙක් ඉන්නවනම් ක්ලයන්ට් කෙනෙක් අපිට සලකන්න ඕන විදිය ගැන හරි. එහෙම අපි මේ ජීවිතේ හැම එක අවස්ථාවලම ගනුදෙනු කරන ඒ කවුරු හෝ වේවා ඒ හැම කෙනාගේම අපි බලාපොරොත්තු වෙන යම්කිසි දෙයක් තියෙනවා. ඒතකොට බලාපොරොත්තු වෙන දේ ඒ ආකාරයට නොවන අවස්ථාවලදී තමයි අර ගැටණයක් ඇති වෙලා මේ නිකන් අර කොහොමද කියන්නේ ඒක නිකන් අර දෙන්නගේ තියෙන ඊගෝ එක. අපේ මේ කැරක්ටර්ස් දෙයක් හැප්පිලා අපි බලනවා කොහොමද මේක හැම වෙලෙම දිනන්නේ කියලා. එහෙම අවශ්‍ය නැහැ. මෙතන දිනන්න දෙයක් නැහැ. අර කවුරු කෙනෙක් මොකක් කරයක් කිව්වොත් ආරේ ඕකේ ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ එයා කියපු දේ හරිද වැරදිද කියන එක නෙමෙයි එකපාරක් දෙපාරක් බලනවා කියන්න නෑ. එහෙම නෙමෙයි. ඇත්තටම ඕක නෙමෙයි වා කියන දේ මොනවා වුණත් වැරදි පොඩ්ඩක් මේක බලන්න අහලා කියලා. එහෙම කියලත් ඒ මිනිහට ඒක තේරෙන්නේ නැත්තම් මම නම් කියන්නේ නැහැ ආයිත්. මොකද වැඩක් නැහැ. මොකද එතකොට වෙන්නේ අර මාත් නිකන් අනවශ්‍ය විදිහකට අන්කම්ෆර්ටබල් වෙන්නේ අනේක. කියලා බලනවා මුලින්ම කියලා බලලා හරිය නැත්තම් මට වැඩක් නැහැ. මොකටද මං මේ අර මගේ තියෙන මේ ඒ කියන්නේ මගේ මෙන්ටැලිටි එක මගේ මෙන්ටල් හෙල්ත් එක මගේ හැපිනස් එක බොරුවට කඩාකප්පල් කරගන්නේ. මට තේරෙන විදියට මට තේරිච්ච විදියට කොන්ෆිඩන්ස් කියන්නේ යන්නේ ඒක. කොන්ෆිඩන්ස් කියලා කියන්නේ අපි කොහොමද යම්කිසි දෙයක් අතහරින්නේ. යම්කිසි දෙයක් අපිට අවශ්‍ය කරන විදියට අපිට කැමති විදියට සිදු නොවන හැම අවස්ථාවකදීම අනේ කමක් නැහැ ප්‍රශ්නයක් නැහැ කියලා ඒක අතහරින්න පුළුවන් වෙන තත්ත්වේ ඒ මානසිකත්වය හදාගන්න තැන තමයි ඔයාගේ කොන්ෆිඩන්ස් එක හදාගන්නේ. ඉතින් සරලවයි කිව්වොත් මේක ඔය ප්‍රැක්ටිකලි දැන් කොහොමද කරන්නේ කියලා. ඔයාගේ ජීවිතේ ඔයා මේ දැන් ඉන්න අවස්ථාවේ මොකක් හරි ඔයාගේ යම්කිසි ගෝල් එකක් ඇති. ඒක රසාව පැත්තෙන් හරි බිස්නස් පැත්තෙන් හරි ස්පිරිචුවැලිටි පැත්තෙන් හරි නැත්නම් ඔයාගේ රිලේෂන්ෂිප් පැත්තෙන් ඉගෙනීම් කටයුතු පැත්තෙන් දැනුම වැඩි දියුණු කර ගැනීම පැත්තෙන් නැත්නම් ඔයාගේ පෙනුම වැඩි දියුණු කර ගැනීම පැත්තෙන් ඇඟ හදා ගැනීම පැත්තෙන් මොකක් හරි කමන්නේ. මොකක් හරි ගෝල් එකක් ඔයාට තියෙනවා කියලා මම හිතනවා. ඔයාගේ වත්ත පිටපස්සේ එළවලු වගාවක් කරලා ඒකේ හොඳ පළදාවක් ගැනීම වගේ දෙයක් වුණත් වෙන්න පුළුවන්. මොකක් හරි ගෝල් එකක් හැම මිනිසෙක්ටම තියෙනවා. ඔයාට ඔයාගේ කොන්ෆිඩන්ස් හදාගන්න ඕනේ නම් ඔයා කළ යුතු දේ තමයි ඒ ඔයාට මේ අවස්ථාවේ තියෙන ගෝල් එක නොකඩවා හැමදාම එකට අවශ්‍ය කරන ඒ ගෝල් එක අචීව් කරන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල කාගෙන්වත් වැලිඩේෂන් එකක් නොලැබෙන තැන පවා ඒ විදිහටම කරගෙන යෑම. ඔයා ඒ දේවල් ඒ විදිහට කිරීම හරහා වෙන කාගේවත් වැලිඩේෂන් එකක් ඒ කියන්නේ වෙන කාගේවත් අගය කිරීමකට ඔයාව භාජනය වෙයි කියලා යම්කිසි පොඩි හරි බලාපොරොත්තුවක් තියෙනවා නම් එහෙම බාහිර වැලිඩේෂන් එකක් බාහිර අගය කිරීමකට අපි පෙළඹ වෙන්නේ යම්කිසි අඩුපාඩුවක් නිසා කොන්ෆිඩන්ස් එකේ මදිකමක් නිසා. අන්න ඒක නැති කරගන්න. ඒ අවශ්‍ය වැඩපිළිවෙල අවශ්‍ය දේවල් ටික එක දිගට කරගෙන යන්න. කවුරු මොනවා කිව්වොත් නැතත් අදාළ නැහැ. මොකද ඔයා ඒක කරන්නේ ඔයාට. ඉතින් ඔයත් අදාළම හෙටම කරන කියන හැම දෙයක්ම ඔයා වෙනුවෙන් කරන්න. ඔයා වෙනුවෙන් මේ පිරිසිදු චේතනාවෙන් කරන හැම දෙයක්ම නිසා අනිත් අයටත් ඒකෙන් බෙනිෆිට් එකක් රිටර්න් එකක් ලැබෙනවා. අපි එන ළඟදීම ආයි chat එකක් දාමු. ජය වේවා.